මණිමේකලා කියන එකම එක ගීතයෙන් රටම වසඟයට ගත්තු නදීමල් පෙරේරා කියන්නේ ලංකාවේ තරුණ තරුණයන් අතර උම්මාදයක් කියලා කිව්වොත් හරියටම හරි. නදීමල් පෙරේරා මේ වෙනකොට Tamanටම කියලා වෙනමම අනන්‍යතාවයක් හදාගත්තු ජනප්‍රිය ගායකයෙක් බවටත් පත් වෙලා ඉන්නවා. නමුත් නදීමල් පෙරේරා සින්දු කියන්න පටන් ගත්තේ නම් සීයාගේ සහ තාත්තගේ සින්දු වලින් තමයි. නදීමල් පෙරේරා කාලයක් පුරාවටම ලංකාවේ තරුණයන්ගේ එකම සිහින කුමාරයා බවටත් පත් වෙලා හිටියා. කොහොම වුණත් ඒ තරුණයන්ගේ සියලු බලාපොරොත්තු බිඳලා දාලා නදීමල් පෙරේරා විවාහ දිවියටපත් උනේ සුරූපී තරුණයක් වූ ලක්ෂ්මී පෙරේරා සමගින්. ඒ දැනට වසරකට විතර කලින්. ඉතින් නදීමල් ලක්ෂ්මී දෙන්නා විවාහ වුණාට පස්සේ සමරපු නදීමල් පෙරේරාගේ පළවෙනි උපන්දිනය පසුගිය දවසක ඉදිලා තිබ්බා. ඒ නදීමල් පෙරේරාගේ 31 වන උපන්දිනය. ඒ උපන්දින උත්සවයට නදීමල්ගේ පවුලේ අය වගේම සමීප යාළුවෝ හිතවත්තු ගොඩාක් දෙනෙක් එකතු වෙලා හිටියා. ඒ උපන්දින උත්සවයේ සැමරුවේ මෙන්න මේ විදිහට. බලන්නකෝ නදීමල් පෙරේරා සහ එයාගේ බිරිඳ ලක්ෂ්මී දෙන්නා උපන්දිනයේ සමරපු ලස්සන